බලාපොරොත්තුවක් දෙන්න පුළුවන් නම් අතාරින්න එපා. අපි මේක කොහොම හරි කරමු කියලා. ඔය අතෑරියා කියලා කියන එක හරිම පහසුයි. ඕනම කෙනෙක්ට කඹේටත් අතෑරලා දාලා නිකන් ඉන්න පුළුවන්. මේ වීඩියෝ එක බලනවා නම් මගේ වීඩියෝ එකත් එක්ක අන්තිම වෙනකන් ඉන්න. ඔයාගේ හිත චුට්ටක් නිදහස් කරගන්න මට පුංචි වෙලාවක් දෙන්න. මට පුළුවන් ඔයාගේ හිත හදන්න. ඉතින් මේ වෙලාවේ ඔයා නිකන් මේම හිතලා බලන්න. ඔයා හිතන්න දැන් ඔයා අතෑරියොත් මොකද වෙන්නේ? ඔයා ජීවිතෙත් එක්ක ගෙනියන සෙල්ලම ජීවිතෙත් එක්ක කරන ගේම් එක මේ බැටල් එක ඔයා අතහැරියොත් මේ ගේම් එක අතහැරියොත් කවුද ඔයා වෙනුවෙන් මේ ගේම් එක ප්ලේ කරන්නේ? ඔයාගේ පවුල වෙනුවෙන්, ඔයාගේ අම්මා වෙනුවෙන්, ඔයාගේ තාත්තා වෙනුවෙන් කවුද ඔයා වෙනුවෙන් මේ ගේම් එක ප්ලේ කරන්නේ? කවුරුත් නැහැ. ඒ නිසා ඔයාට අතාරින්න හිතන මේ වෙලාවේ තමයි ඔයාව තවත් අදින් අල්ලගෙන ඉන්න ඕනේ. වෙන කිසිම දෙයකට ඔයාව වටන්න ඉඩ දෙන්න එපා. ওই දේවල් ඔයාගේ ලයිෆ් එක ඔයාට මොන හරි උගන්වනවා තේරෙනවද? අපිට මේ අපේ අමාරු කාල අපිට ගෙවා ගන්න බැරි අවස්ථා හිත රිදීම් ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න ඕනම දෙයක්. ඒ දේවල් වලට අපි මුහුණ දෙන්න ඕනේ. මොකද ඒ දේවල් වලින් තමයි අපි ශක්තිමත් වෙන්නේ. අපි ඒ දේවල් වලින් එක්ස්පීරියන්ස් ගන්නවා. එකපාරට නිකන් අපිට නෙළුම් මලක් බලන්න නෙළුම් මලක් කොච්චර ලස්සනට උඩට එන්නේ එයා මඩේ ඉඳලා මඩ තැවරිලා ඒ ඔක්කොම කරගෙන තමයි උඩට එන්නේ. ඉතින් අපිටත් ඒ වගේ තමයි. ඒ නිසා මේ වෙලාවේ ඔයා ඉමෝෂනල් වෙන්න එපා. ඔයා ඉමෝෂනල් වෙලා හිතන්න එපා මට බෑ අයියෝ මට මෙතන යාට කිසිම දෙයක් කරන්න බෑ ඇඟට වෙලාම ඉන්නවා නෑ. ඔයා ඇඟට වෙලාම හිත දුක් වෙවි අඬ ඉන්න එපා. මේ වෙලාවට ඔයාට කරන්න කිසිම දෙයක් නෑ. ඔයාට තියෙන්නේ ඔය යන විදිහට යන්න දෙන්න. ඔය යන විදිහට යන්න. ඒව වැඩි හිතන්න දෙන්න එපා. හිතන්න තියෙන එකම දේ තමයි ඔයා ගැන හිතන්න. ඔයාට මොනවද කරන්න පුළුවන්? ඔයාව ලස්සනට බලාගන්න. ඔයා හැම වෙලාවෙම ඔයත් එක්ක ඉන්න. හැම වෙලාවෙම ඔයා පොසිටිව් දේවල් එක්ක එන්ගේජ් වෙන්න. නෙගටිව් දේවල් එක්ක එන්ගේජ් වෙන්න එපා. ඒ කියන්නේ හැම වෙලෙම කතා කරන්න යන්න එපා. ඔයාට බෑ කියන දේවල් එපා වෙලා දැන් කෝල් එකක් ආවත් ඔයාගේ හිත රිදෙනවව අප්සෙට් වෙන දේවල් එක්ක එන්ගේජ් වෙන්න එපා. ෆෝන් එකේ වුණත් ඔයාගේ මයින්ඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස් ෆෝකස් එක වෙන තැනකට යන වීඩියෝස් බලන්න, සින්දු අහන්න, hina වෙන වීඩියෝස් බලන්න. අර ඒ ස්ටේට් එකේම එල්ලිලා ඉන්න හදන්න එපා. පොසිටිව් විදියට ඔයාගේ thoughts ඔයාගේ මයින්ඩ් එක පොසිටිව් පැත්තට. එතකොට ඔයා දන්නවත් නැතුව ඔයා මේ පාස් කරන අමාරු කාලය ඇත්තට ඔයාට තදට දැනෙන්නේ නැහැ. ඔයා ඒක පාස් කරගෙන යනවා. පාස් කරලා ඔයා එහාට ගියාට පස්සේ මේ පාලමෙන් එහාට ගියාට පස්සේ මේ කන්දෙන් එහාට ගියාට පස්සේ ඔයාට හිතෙනවා මං කොච්චර ලොකු දෙයක්ද පාස් කරලා ආවේ මං ගැන මාර සතුටුයි කියලා. හැබැයි ඔයාට ඒක පාස් කරන්න නම් මේ වෙලාවේ ඔයාව අතාරින්න නැතුව ඉන්න ඕනේ. ඔයා අතෑරියා කියලා කියන්නේ ඔයා ෆේල් වෙනවා. ඉතින් ඇයි අපි ෆේල් වෙන්නේ? අපි ෆේල් වෙන්නේ නැහැ මේ ලෝකෙට අපි ආවේ දිනන්න. මේ ලයිෆ් එක කියන්නේ ගේම් එකක්. ඒ නිසා මට හිතුනේ මේ පුංචි වීඩියෝ එකෙන් ඔයාගේ හිතට පොඩ්ඩක් හරි ශක්තියක් දෙන්න මේ වෙලාවේ අතාරින්න හිතන කවුරු හරිම කෙනෙක් මගේ වීඩියෝ එක බලනවා නම් අතාරින්න එපා. මම ඔයාලට පොරොන්දු වෙනවා. ඔයා මේ වෙලාවේ තදින්ම ඔයාව අල්ලගෙන ඉන්න. එතනින් එහාට ඔයාගේ ලයිෆ් එක මාර ලස්සනයි. කන්ට්‍රෝල් කරන්න බැරි කිසිම දෙයක් කන්ට්‍රෝල් කරන්න යන්න එපා. බොරුවට අඬ කාලය නාස්ති කරන්න එපා. හිතන්න එපා. ඕවර් තින්කින් කරන්න එපා. නෝමල් ඔයාගේ රූටීන් ඔයාගේ දවසේ රූටීන්ස් ටික නෝමල් කරන්න. උදේට හැරෙන එක, හැරිලා වගේ ස්කින් කෙයාර් කරන එක, ඊට පස්සේ කන එක, ඒ දේවල් අර නෝමල් ඔයා රූටීන් එකට කරන්න. එතනින් එහාට ඔයා හිතන්න යන්න එපා. හිතන්න නැතුව ඔයාගේ ලයිෆ් එක ඔයා ගෙන යන්න. ඊට පස්සේ අර ඕනාට වඩා හිතුවාම තමයි අපිට හිතෙන්නේ අයියෝ මේකත් මාර ප්‍රශ්නයක්, අරකට ප්‍රශ්නයක්, මේකට මොකද කරන්නේ, අරකට මොකද කරන්නේ කියලා ඔක්කොම ඔළුවේ දාගත්තාම හරි අමාරුයි. මේ තියෙන සිටුේෂන් එක පාස් කරන්න. මෙතන යාට ලයිෆ් එක ගෙනියන්න. මේ අමාරුම කාලේ පාස් කරන්න නම් ඕනාට වඩා හිතන්න නැතුව ඔහේ නිකන් යන්න දෙන්න ඕනේ. හිතන්න තියෙන එකම දේ තමයි ඔයා ගැන හිතන්න. ඒක තමයි මට මේ වෙලාවේ කියන්න උනේ. ඉතින් මම හිතනවා මගේ වීඩියෝ එක බලලා ඔයාට පුංචි හරිම හිතට ශක්තියක් දැනෙන්නේ නැති කියලා. මොකද මේක මම දැන් ගෙදර තනියම ඉන්නේ. මම පොතක් කියවන ගමන් හිටියේ මට හිතුණා මේ වගේ සිටුේෂන් එකක ඉන්න කෙනෙක්ට මට වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. අතාරින්න හිතන කවුරු හරි ඉන්නවා නම් එපා වෙලා ඉන්නවා නම්
ඒ කෙනෙක්ට මට හදවතට පුංචි හරි බලාපොරොත්තුවක් දෙන්න පුළුවන් නම් අතාරින්න එපා. අපි මේක කොහොම හරි කරමු කියලා. ඒක තමයි මම මේ වීඩියෝ එක කරන්න හේතුව. එහෙනම් thank you මගේ වීඩියෝ එක බලපු ඔයාට. ඔන්න ආයෙත් මම මතක් කරනවා මගේ queensලට මගේ girlsලට අතාරින්න එපා darling. ඔයා අතහැරියොත් ඔයා මේ game එක fail වෙනවා. අපි හැමෝටම ජීවිතේ අමාරු කාලවල් තියෙනවා. අමාරු දවස් පහු කරන්න වෙනවා. හැබැයි මේව පහු කරා කියලා කියන්නේ අපිට අපි මාර ස්ට්‍රෝං. අපි ඔයා දන්නේ ඔයාගේ ස්ට්‍රෙන්ත් එක, ඔයාගේ ශක්තිය, ඔයාගේ ස්ට්‍රෝං එක. ඒ නිසා ඔයා මේ වෙලාවේ තමයි ඔයාගේ ශක්තිය කොච්චරද කියලා පෙන්වන්න පුළුවන්. ඔයා අතෑරියා කියලා කියන්නේ ඒක හරිම පහසුයි. ඕනම කෙනෙක්ට කඹේටත් අතෑරලා දාලා නිකන් ඉන්න පුළුවන්. හැබැයි ඔයා ශක්තිමත් කෙනෙක් නිසා ඔයාගේ ශක්තිය ඔයාට කොච්චරද කියලා බලන්න පුළුවන්. ඔයා මේ දේවල් පාස් කරගෙන ලයිෆ් එකේ ඉස්සරහට යනකොට. එහෙනම් මම මෙතනින් මගේ වීඩියෝ එක නවත්තනවා. මම ඔයගලන්ට ගොඩාක් ආදරේ. thank you මගේ වීඩියෝ එක බලුවට. bye